ඔයත් ආදරය නිසා අඬලා තියෙනවද? විඳවලා තියෙනවද? කල්පනා කර කර හූල්ලලා තියෙනවද? ඇඳේ මේ අත පෙරලි පෙරලි නින්ද හොයද්දි එයාව පෙනි පෙනි උඹේ ඇස් බොඳ වෙලා තියෙනවද? නින්දක් ගිහින් ඇහැලෙන පළවෙනි තප්පරේ එයාව මතක් වෙලා තියෙනවද? කන්න ගත්ත බත්කට ගිලෙන්නේ නැතුව හිර වෙලා තියෙනවද? සින්දුවක් අහද්දි කතාවක් බලද්දි ඒ චරිත අස්සේ එයාවයි ඔයාවයි දැකලා තියෙනවද? එයා ඔන්ලයින් එන්නේ කීයටද ඔෆ්ලයින් යන්නේ කීයටද කියලා එයාටත් හොරෙන් හොයලා තියෙනවද? බැනුම් අහගෙන කෝල් කරන්න එපා කියද්දි එයාට කෝල් කරලා තියෙනවද? මෙසේජ් වලට රිප්ලයි නැතත් ඔයා එක දිගටම මෙසේජ් කරලා තියෙනවද? තියෙන එකම ෆොටෝ එකත් පණ වගේ පරිස්සම් කරනවද? එයාගේ ඔයාගේ පරණ මැසේජ් කියවලා අඬනවද? එයා එක්ක ගිය තැන්වල මතක අස්සේ තාමත් hina වෙනවද? අලුත් අය හිතට එබෙන්න හදද්දී එයාගේ මතක ගොලි කරන් හිත හරස් කරගන්නවද? ඔයා එයාගේ සතුට වෙනුවෙන් ඔයාගේ සතුට කැප කරලා තියෙනවද? එයා එයාගේ සතුට වෙනුවෙන් වැඩ කරද්දී වේල් ගණන් බඩගින්නේ ඉඳලා ඒ දුක දරාගෙන එයා ආයෙත් කතා කරද්දී hina වෙලා කතා කරලා තියෙනවද? රණ්ඩු වෙලා ආයෙ මුකුත් නොවුනා වගේ කතා කරනවද? ඔයා එයා වෙනුවෙන් මෙච්චර දේවල් කරනවා කියලා එයා දන්නවද? එයාගේ ජීවිතයට ලැබුණ හොඳම දේ ඔයා කියලා එයාම පිළිගන්නව නම් ඔයා ඇයි තාමත් අඬන්නේ? හූල්ලන්නේ? වටින දේවල් ලැබුණට ඒ දේවල් අයිති කරගන්න හැමෝටම වාසනාව නැහැ. ඒ වගේම මේක කාට හරි විහිළුවක් වගේ තේරුණාට මේ වචනවල ඇත්ත විඳපු කෙනෙක්ට මේක විහිළුවක් නෙමෙයි. උඹට ඒ හැඟීම විඳගන්න බැරි වුණා නම් සමාවයක්. උඹ ඇත්තටම ආදරය කරපු කෙනෙක් නෙමෙයි. පළවෙනි හැඟීමෙන්ම උඹේ ආදරේ උඹේ ජීවිතයට ලැබුණා නම් උඹ හුඟක් වාසනාවන්තයි. ඒත් ගොඩක් ඉන්නේ අහිමුණු ආදර කතා. ඒ ආදර කතාවල එක චරිතයක් හරි ගොඩක් දුරට මෙහෙම වෙන්නේ නැති. සතුටු වෙන්න උඹේ ආදරයට වංචාවක් නොකරුවට.